හැමෝටම අද මම ගමන් කරන්නේ හන්තාන කඳු මුදුන තරණය කරන්න. ඉතින් එන්න මාත් එක්ක හන්තාන කඳු මුදුනටම ගමන් කරන්න. මේ හන්තාන කඳු මුදුනට යන මාර්ගය ඉතාමත් ලස්සන තේවත්තක් මැදින් තමයි ආරම්භය සනිටුහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ගමන් කරමු ඉදිරියට මාර්ගය මොන වගේද, දුෂ්කරද, කටුකද, ඉතාමත් පහසු මාර්ගයක්ද කියලා. මම දැන් ඇවිල්ලා ඉන්නේ හන්තාන සඳගිරිසෑය ගාවින් තියෙන පාර දිගේ. මේ හන්තාන කඳු මුදුන තරණය කිරීමට මාර්ග දෙකක් තියෙනවා. එක මාර්ගයක් තමයි පේරාදෙණිය කැම්පස් එක හරහා වැටී තියෙන මාර්ගය. ඉතින් මේ සුන්දර වූ හරිත පාරාදීසයක් වන මේ හන්තාන කඳු මුදුනට හන්තාන යන නම ලැබුණු ආකාර ත්‍රිත්වයක් තියෙනවා. එකක් තමයි මේ මහනුවර රාජධානිය මේ සෙන්කඩගල පුරවරයේ අන්තයේ පිහිටි, එහෙම නැත්නම් කෙළවරේ පිහිටි ස්ථානයක් ලෙස අන්තාන, අන්තයේ පිහිටි කඳු වැටි අන්තාන කඳු මුදුන ලෙස හඳුන්වලා ව්‍යවහාරයේදී වර්තමානය වෙනකොට හන්තාන ලෙස එම නම වෙනස් වෙලා තියෙනවා. ජනප්‍රවාදයේ සඳහන් වන විදිහට අතීතයේ මෙම කඳු වැටිය ඝන වනාන්තරයකින් පිරුණු මේදුමින් වැසී තිබූ අතර හංසයන් වැනි වලාකුළු රැඳෙන ස්ථානයක් ලෙස හංස යන වචනය ආශ්‍රිතව හංසාන, හන්තාන බවට පත් වෙලා තියෙනවා. තවත් එක් මතවාදයක් තියෙනවා මේ කන්ද උඩරට රාජධානී, මේ උඩරට රාජධානී රජවරුන් බේරීමට සහ රජවරුන්ගේ රාජකීය වස්තුන් සංගවා තැබීමට මේ හන්තාන කඳු මුදුන පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ හන්තාන කඳු මුදුනේ රජවරුන්ගේ වටිනා වූ රාජකීය වස්තුන් සතුරු ආක්‍රමණ වලින් බේරා ගැනීම සහ ආරක්ෂිතව තබා ගැනීමට මෙන්න මේ කඳු පර්වතය තෝරාගෙන තියනවා කියලා අතීතයේ සඳහනක් තියෙනවා. එතකොට ඒ හන්තාන කියන නම ලැබිලා තින්නේ රාජකීය වස්තුන් හංගපු තැන හන්තාන බවට පත් වෙලා තියෙනවා කියලා මෙන්න මේ ආකාරයේ මතයක් තියෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි මේ හන්තාන කඳු මුදුනට නම ලැබෙන්නේ කියලා පැරණි ජනප්‍රවාද කිහිපයක් තියෙනවා. ඉතින් මම දැන් ඉන්නේ හන්තාන කන්ද තරණය කරන ගම. අපි හන්තාන කන්ද තරණය කරද්දී ටිකට් කවුන්ටරේ රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕනේ. මේ ටිකට් කවුන්ටරෙන් රුපියල් 100ක ටිකට් එකක් වගේම යාලා අපෙන් තව ඩීටේල්ස් ටිකක් ගන්නවා, ID නම්බර් එක, දුරකථන අංකය වගේ දේවල් එයාලා ලබා ගන්නවා. ඒ වගේම තමයි එතන ටිකට් කවුන්ටරෙන් අපිට අපගේ ගමන් බෑග් සහ ඔයාලා බයික් එකක වගේ එනවනම් හෙල්මට් තියලා එන්න පුළුවන්. මම දැන් ඉන්නේ හන්තාන කඳු මුදුන තරණය කරන ගම. මේ පාර දිගේ ගිහිල්ලා මෙන්න මේ ටවර් දෙක පාස් කරාට පස්සේ තමයි අපිට හන්තාන කඳු මුදුන බලා ගන්න පුළුවන්. මම දැන් ආවේ සඳගිරි සෑය පැත්තෙන් පාරෙන් පේරාදෙණි කැම්පස් එක පාරෙනොත් හන්තාන කඳු මුදුන තරණය කරන්න පුළුවන්. ඇත්තටම ඉතින් ඔයාලා දන්නවා මේ හන්තාන කඳු මුදුන තියෙන්නේ කොහෙද කියලා. ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍ය වන මධ්‍යම කඳුකරයේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තමයි මේ හන්තාන කඳු වැටි පිහිටලා තියෙන්නේ. මේ මහනුවරට සහ පේරාදෙණිය ප්‍රදේශයට ආසන්නව තමයි පැතිරිලා තියෙන්නේ මේ හන්තාන කඳු වැටිය. මුහුදු මට්ටමේ සිට මීටර් 1200ක් අඩි වශයෙන් ගත්තොත් අඩි 3800ක් පමණ උසකින් තමයි මේ හන්තාන කඳු මුදුන පිහිටා තිබෙන්නේ. මෙම හන්තාන කඳු රේන්ජ් එකේ කඳු මුදුන් 7ක් පමණ සමන්විත වෙනවා. මේ හන්තාන කඳු රේන්ජ් එකේ කඳු මුදුන් 7ක් පමණ. ඒ කියන්නේ මේක එක දිගට විහිදලා තිබෙන කඳු පන්තියක්. මේ කඳු පන්තියේ පළවෙනිම ස්ථානය තමයි මේ හන්තාන කඳු මුදුන.
මේ තමයි ඉතින් හන්තාන කඳු මුදුනට ගමන් කරන මාර්ගය අතරතුර හම්බෙන පළවෙනි view point එක. ඉතින් අපි ගමන් කරලා බලමු මෙතනට මොන තරම් ලස්සන දසුණක් බලා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ හන්තාන කඳු මුදුන විශේෂයෙන්ම ප්‍රසිද්ධ කැම්පස් ළමයින්ට. මොකද මේ හන්තාන කඳු මැටිය ගොඩක් දුරට විශාල වශයෙන් තරණය කරන්නේ කැම්පස් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒකට හේතුවක් තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූමිය පිහිටා ඇත්තේ මෙම හන්තාන කඳු පාමුලයි. ඒ නිසා විශ්වවිද්‍යාල සිසුන්ට හන්තාන කියන්නෙම නිකම්ම කන්දක් නෙමෙයි. තමන්ගේ කැම්පස් එක ළඟම ආසන්නයේම තියෙන කඳු මුදුන තමයි මේ හන්තාන කඳු වැටිය. ඉතින් මේ හන්තාන කඳු වැටිය ඉතාමත් සුන්දර හරිත පාරාදීසයක් වෙන මේ කඳු මුදුනට දිවයිනේ බොහෝ තැන්වල තියෙන කැම්පස් වල ළමයින් බැච් ට්‍රිප් වෙන්නේ මෙන්න මේ හන්තාන කඳු වැටියට. ඉතින් මේ හන්තාන කඳු වැටිය ආශ්‍රිතව සුප්‍රකට ගීත සහ නවකතා වැනි කලා නිර්මාණ රාශියක් බිහි වෙලා තියෙනවා. ඉතාමත් ජනප්‍රිය සින්දුවක් වන හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න කියන සින්දු. ඒ වගේ ගායනා වලින් මේ හන්තාන කඳු වැටිය ඉතාමත් ලස්සන සුන්දර කඳු මුදුනක් කියලා ඒ ගීත වලින් අපිට පැහැදිලි වෙනවා. ඉතින් මේ ගීත වලට පරිම සාධාරණයක් කරමින් මේ සුපාදාමේ ඉතාමත් මනරම් වූ මේ හරිත පාරාදීසය නරඹීමට යමු මාත් එක්ක තව ටිකක් ඉදිරියට. ඉතින් මේ සුන්දර වූ හරිත පාරාදීසයක් වන මේ හන්තාන කඳු වැටිය කඳු 7කින් සමන්විත වෙනවා. මේ කඳු 7කින් සමන්විත වෙන මේ හන්තාන කඳු රේන්ජ් එකේ උසම ස්ථානය තමයි ඌරාගල කියන්නේ. හන්තාන කඳු පන්තයේ උසම සහ ප්‍රධානතම කඳු මුදුන වෙන්නේ මෙන්න මේ ඌරාගල කියන කඳු මුදුන. මේ මුහුදු මට්ටමේ සිට උස මීටර් 1240කින් සමන්විත වෙනවා. ඉතින් මේ කඳු පන්තියේ ඉතාමත් සුන්දර වූ අතිශය භයානක කඳු ධාරයක් වන ඉතාමත් මනරම් දර්ශනයකින් ඉතාමත් මනරම් දසුනක් බලා ගන්න පුළුවන් ලස්සන කඳු මුදුනක් තමයි හන්තාන කටුසුකොන්ද කියන්නේ. මේ හන්තාන කටුසුකොන්ද තියෙන්නේ මේ හන්තාන කඳු රේන්ජ් එකේ කෙළවරයටම වෙන්න. මේ හන්තාන කඳු රේන්ජ් එකේ කෙළවරම ස්ථානය තමයි හන්තාන කටුසුකොන්ද තියෙන්නේ. මේ සුන්දර වූ පාරාදීසයක් වන මේ හන්තාන කඳු මුදුනේ තරණය කිරීමට ලැබෙන එකම ඉතාමත් ලොකු වාසනාවක්. මොකද කියනවා නම් මේ නුවර මේ මධ්‍යම කඳුකරයට එන්න ලැබීමම ඉතාමත් භාග්යක්. මේ සුන්දර මේ පරිසරයේ තියෙන ඉතාමත් මිහිරි වූ ඒ පරිසර කලාපය මේ ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණ කොතරම්නම් ලස්සනද. ඉතින් මේ හන්තාන කඳු මුදුන තරණය කිරීමට විශාල වශයෙන් පිරිසක් ඇදී එද්දී අද මම තනියම ආවේ මේ හන්තාන කඳු මුදුනේ ස්වභාව සෞන්දර්යය තනිවම විදදරා ගැනීමට. ඉතින් ඉතාමත් මනරම් වූ ඉතාමත් ලස්සන මේ පාරාදීසය සුරක්ෂිතව තබා ගන්න කියන ගමන් අපි යමු ඉස්සරහට මේ හන්තාන කඳු මුදුන මොන වගේද කියලා බලන්න.
හන්තාන කඳු වැටිය. මේ තමයි මේ හරියට තමයි හන්තාන කියලා මේ බැච් ට්‍රිප් වෙන්නේ. කට්ටියම එන්නේ මේ හරිය තමයි මේ හන්තාන කඳු වැටිය. මේ තියෙන්නේ හන්තාන කඳු රේන්ජ් එක. මේ හන්තාන කඳු රේන්ජ් එකේ කඳු 7ක් තියෙනවා. මේ කඳු 7න් මෙන්න මෙතන තමයි උසම ස්ථානේ. මේ තමයි ඌරාගල. ඌරාගල තමයි මේ හන්තාන කඳු රේන්ජ් එකේ උසම ස්ථානේ. ඊට පස්සේ තියෙනවා විශාල කඳු ධාරයක් දිගේ දෙපැත්තම ආගාදේ තියෙන අතිශය භයානක කඳු ධාරයක් වෙන කටුසුකොන්ද. මේ තියෙන්නේ කටුසුකොන්ද. ඒකෙම ඔයාලට පේන ඇති මෙන්න මෙතන. මේ තමයි පේරාදෙණිය කැම්පස් එක. යුනිවර්සිටි එක. පේරාදෙණිය කැම්පස් එක මෙතන. පේරාදෙණිය කැම්පස් එක වෙනවා. ඒ වගේම මේ පැත්තෙන් බැලුවොත් මෙතනින් අපිට මම ගමන ආරම්භ කරපු සඳගිරි සෑය පේනවා. මේ පැත්තෙන් සඳගිරි සෑය. ඉතාමත් ලස්සන කඳු වැටියක්. මේ වගේ පරිසරයක් කියන්නේ පරිසර පද්ධතියක් කියන්නේ තාමත් සුන්දර අපේ අපේ රට කොච්චර සුන්දරද මේ ලස්සන මහනුවරට එන්නම වෙනවා සෙන්කඩගලට. ඉතින් බලන්න මේ පැත්තෙන් අපිට පිටුපසින් හන්තාන කඳු වැටිය අපු හන්තාන කඳු වැටිය තමයි මේ පැත්තෙන් තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් හන්තාන කඳු වැටිය මේ පැත්තට වෙන්න මේ තමයි කටුසුකොන්ද සහ ඌරාගල. මේ පැත්තේ තාමත් ලස්සන කඳු ධාරයක් කියන්නේ තියෙන අතිශය රසජනක අත්දැකීමක් තමයි කටුසුකොන්ද කියන්නේ. කටුසුකොන්දේ වීඩියෝ එක මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් ඔයාලට. අපි යමු එනම් හන්තාන පැත්තට. මේ හන්තාන කඳු රේන්ජ් එකේ මෙතන මම දැන් ඉන්න තැන ඉඳන් මේ ගල දිගේ පල්ලෙහාට මෙතනට යන්න තියෙන්නේ. ඉතින් අපි මේ පැත්තට ගිහින්
මෙතෙන් තමයි ඉස්සෙල්ලා මම හිටියේ. ඒම පල්ලම බෑයුම බහලා මේ හරින් කැලේ මැදින් ඇවිල්ලා තමයි පේරාදෙනිය පාර තමයි වෙන්නේ මේ පයින්ස් කැලේ අස්සෙන් ගිහිල්ලා මේ පැත්තෙන් අර නැවිලා මේ වගේ වැඩ කරන්නේ. ගොඩක් සුන්දර ස්ථාන. කොච්චර කුණුපුරියක් එකතු කරාද කියලා. වතුර පිරලමි. මෙන්න මේ වගේ වැඩ හින්දා තමයි ඉතින් ලංකාවේ ගොඩක් සුන්දර ඒවා බලට වරේ උස්සන් එනවා නම් ඉස්සුනාට පස්සේ කලට ළමයි 700ක් එන තැනක් නෙමේක මේක හැම පොලිතින් ඉතින් ගියා ප්ලාස්ටික් කිසිදු දෙයක් පරිසරයට මුදා හරින්න එපා. පරිසරය අවශ්‍ය කරන්නේ මොකද අපිට වගේම මතු පරපුරට ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ. දකින්න ඕනේ අපේ ලංකා මාතාව කොච්චරනම් සුන්දර එක ඇවිල්ලා බැච් ෆොටෝ එක ගහන්නේ මෙන්න මෙයාවට. ඔයාලට පේනවා ඇති මෙන්න මේ පැත්තෙන් මෙන්න මෙතනින් පේරාදෙනිය කැම්පස් එක තියෙනවා. මෙන්න මේ පැත්තෙන් එන පාර දිගේ ඇවිල්ලා මේ ලස්සන
පස්සේ මේ වගේ බැච් ෆොටෝ එක ගහලා මම ආපු පාරේ තමයි ගහනට එන්නලා ගමන් කරන්නේ. ඉතින් මෙච්චර වෙලා දුරක් ගෙවාගෙන ආවේ